මගේ පුතා ජෝසිමස් දැනට ඇති විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගන්නවා 2022 අවුරුද්දේ සිට. ඌට අවුරුදු 3මාර වගේ වෙනකොට තමයි අඳුරගත්තේ ඌගේ හැසිරීම් රටාව සහ ඌගේ කතන අපහසුතාවය දැකලා තමයි අපිට හිතුනේ මොන හරි දෙයක් තියෙනවායි කියලා පුතාට. විශේෂයෙන් ඌට පාසලක් තෝරා ගන්නකොට ඌව පාසලකට බාරගන්නේ නැතිව යන තත්ත්වයකුත් තිබුණා. ඉතින් සමහර වෙලාවට අර සෙල්ලම් කරන්න තැනට ගියාම ඌට තේරුමක් නැහැ තම සම වයසේ දරුවොත් එක්ක යන්න ඕනි සෙල්ලම් කරන්න ඕනි කියන අවබෝධය නැ ඌ ගොඩක් දුරට තනිව හිටියේ. ඉතින් අර මට හිතුණා පුතාගේ මොන හරි තත්ත්වයක් තියෙන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි මමත් හිතුවේ මේ පුතාට උපදෙසක් ගන්න ඕනි කියලා පුතා සම්බන්ධව. මුලදී මම මෙහෙට ගේනකොට පුතා ඉතාමත් කලාකාරී ඔහුට ඉන්න බෑ එක විනාඩියක්වත් ඉන්න අපහසු දරුවෙක්. දැන් ඔහු මේ තත්ත්වයකට ඉන්නේ ආයත නිසා තමයි මට නොමිලේම හැම ප්‍රතිකාරයක්ම ලබා දුන්නෙත් මෙහි ඒ වගේම මේ වගේ සේවාවක් පිටින් ලබා ගන්න ගියොත් මට මිලියන ගණක් වියදම් වෙනවා. ඊටත් වැඩි වියදම් වෙන්න පුළුවන්. අනික අර අපිට හරි මාර්ගයේ පෙන්නවා මොන හරි වුණත් අහන්න කියලා අපිට ටක් ගාලා අනිත් පැත්තට අපිට උන් උත්තරේ ලබා දෙනවා. සමහරවිට අපි දන්නේ නැති දෙයක් අහන්න ගියත් වෙලා අරගෙන කියලා දෙනවා. දරුවා ඇති ආයතනයේ ප්‍රතිකාර ලබා ගත්තට පස්සේ තමයි පුතාගේ ප්‍රගතියක් දැක්කෙත්. මොකද මම පුතාගේ සාත්තු ඔක්කොම කරේ මෙහෙන් හින්දා. දැන් ඔහු ඉතාමත් සංසුන්ව වාඩි වෙලත් ඉන්නවා. හැම උපදේශක්ම හැම දෙයක් මට හම්බුනේ මේ ආයතනයේ උපදෙස් හින්දා විතරමයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතාමත් හොඳ තැනක් වෙන. ඉතින් මම දන්නේ නැහැ වෙන කොහෙවත් මීට එහා තැනක් තියෙනවද කියලා. මෙතනට ආවම අපිට ගොඩක් හිතට උනත් හරි කැමතියි මෙතනට ආවම. හරි සංසුන් තැනක්. මම හිතන්නේ හැමෝම පිළිගන්න ඕනේ මේ දරුවන්ව. විශේෂයෙන් පාසලක් ලබා දෙනකොට මේ වගේ දරුවන්ට පාසලක් මොකද හැම වෙලෙම ඉස්කෝලේකට ගියාම ළමයිව ටක් ගාලා විශේෂ අධ්‍යාපන අංශයකට දාන්න තමයි බලන්නේ. මොකද විශේෂ දරුවෙක් ඉන්න එහෙම නෙමෙයි. ඔහු සාමාන්‍ය මිනිසුත් එක්ක ගැටෙන්න ඕන හින්දා ඒ සාමාන්‍ය දරුවන්ගේ පාසලක ඒ පන්තියක ඔහුට ඉඩකඩ ලබා දෙන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕන. විශේෂයෙන් ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා දරුවා හොඳ තත්ත්වයක නෙමෙයි උන් සමාජයේ ගැටිලා ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස.